ආයිබෝවන් සුබ දවසක් වේවා සිංහල එක්ස්ප්ලෝරර් YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි බලමු කොහොමද දිනේදී ඩොලරයේ මිල සහ මැද පෙරදිග මුදල් වෙනස් වෙන්නේ කියලා. ඉතින් ඩොලරයේ වටිනාකම අද සෑහෙන ඉහළ ගිහිල්ලා තියෙනවා. වසරක් පුරාවට වාර්තා වන ඉහළම පීක් එක අද තමයි වාර්තා වෙන්නේ රුපියල් 322.11ක් විදියට මෙන්න මේ මැයි 7 වෙනිදා අද දිනේදී. ඉතින් මම පෙන්නන්නම් ඔයාලට අවසාන වසරට දාගෙන මෙතන බලා ගන්න පුළුවන් මේ ලයින් chart එකේ Google එකේ සටහන් එකේ රේට් එක ඉහළ ගිහිල්ලා තමයි තියෙන්නේ මේ 290 ගණන් වල තිබ්බ රේට් එක සම්පූර්ණ වර්ෂයක් පුරාවට අඩු වැඩි වීම සිද්ධ වෙලා ගිහිල්ලා තියෙනවා. අද තමයි ලොකුම රේට් එක ඉහළම පීක් එක වාර්තා වෙන්නේ රුපියල් 322.711ක් විදියට. ඉතින් අනිවාර්යයෙන්ම හෙට දිනේදීත් මේ රේට් එක තවදුරටත් ඉහළ යන්න පුළුවන්. මේ පවතින chart එකත් එක්ක අපි බලමු හෙට දිනේදී රේට් එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔන්න 2020 ආයේ මැයි මාසේ 7 වෙනිදා අපි එනම් බලමු මේ ඩොලර් ඉහළ යාමත් එක්ක අනිකුත් මැද පෙරදිග මුදල් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න අපිත් එක්ක. අද කටාර් රියාල් එකක මිල රුපියල් 88.30ක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම ඔමාන් රියාල් එක රුපියල් 836.4ක් විදිහට සටහන් වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියන් ඩොලරයක් රුපියල් 227.60ක් විදිහට සටහන් වෙනකොට යුරෝ එකේ ගැනුම් මිල ශ්‍රී ලංකා මහ බැංකුවේ සටහන් වුණේ රුපියල් 371.743ක් විදිහට. අද ඩොලර් එකේ ගැනුම් මිල සටහන් වෙනවා ලංකාවේ මහ බැංකුවේ රුපියල් 317.726ක් විදිහට. ඉතින් මේ රේට් එක වාර්තා වන ඉහළම රේට් එක මේ දිනේදී. ඒ වගේම ඩොලරේ විකුණුම් මිල විදිහට රුපියල් 324.87ක ඉහළ රේට් එකක් අදිනේදී සටහන් වෙනවා. අද ඩුබයි දිරාමයක් රුපියල් 87.63ක් විදිහට සටහන් වෙනවා. ඒ වගේම සෞදි රියාලයක් රුපියල් 85.80ක් විදිහට තමයි දිනේ අවසන් වෙනකොට රේට් එක සටහන් වෙන්නේ වයිස් ඇප්ලිකේෂන් එකේ. ඒ වගේම බහරේන් දිනාරයක් අද රුපියල් 852.76ක රේට් එකක් විදිහට ඊට සාපේක්ෂව මිල වැඩි වෙලා තියෙනවා. ජෝදාන් එකෙත් එහෙමයි දිනාර එක රුපියල් 453.98ක් විදිහට රේට් එක ඉහළ නැගලා තියෙනවා. ඉතින් ඒ වගේම කුවේට් දිනාර එක බලනකොට අද රුපියල් 1029 ඉඳලා රේට් එක බලා ගන්න පුළුවන්. 1029ක් වාර්තා වෙන්නේ BEC එක්ස්චේන්ජ් එකේ. ඒ වගේම වයිස් ඇප්ලිකේෂන් එක හරහා මුදල් ලැබෙන කෙනෙක්ට එහෙම නැත්නම් වයිස් එක හරහා එවනම නම් රුපියල් 1051ක මුදලක් අද දිනේදී ඉහළම රේට් එකක් බලා ගන්න පුළුවන්. ඊශ්‍රායල් ෂෙකල්ලක් රුපියල් 1010.76යි. ඉතින් නැවතත් මතක් කරනවා මුදල් එවනකොට විශ්වාසවන්ත ඔයා මුදල් එවන එකෙන්ම එවන්න. වැඩිපුර රේට් එකක් දුන්නා කියලා දන්නේ නැති වෙබ්සයිට් වල දන්නේ නැති ඇප්ලිකේෂන් හරහා මුදල් එවන්න උත්සාහ කරන්න එපා. ඔයා අමාරුවෙන් හම්බ කරන මුදල් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ දිනවල ලොකු වංචා කීපයක්ම ශ්‍රී ලංකාවේ ඇතුලේ බැංකු සම්බන්ධ කරගෙන කියන්නේ ඒ බැංකු වල බැංකු accounts තියෙන අය බරුවට fake links හරහා emails හරහා contact කරගෙන යාළගේ දත්ත ලබා ගන්න හදන ජාවාරමක් ක්‍රියාත්මක වෙන්න පවතිනවා. ඉතින් ඔයාලා පිටරට ඉන්නවා කියලා දැනගත්තොත් ඔයාලගේ ඩිනාර් එකට රියාල් එකට විදින්නේ හොරු කණ්ඩායම් කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා ඇප්ලිකේෂන් භාවිත කරනවා නම් හරිම ඔෆිෂියල් link වලින් ගිහලා එක්ස්චේන්ජ් කරන්න. එහෙම නැත්නම් සුපුරුදු විදියටම ඔයාලා ඉවන මෙතඩ් එකට එවන්න එතරින් පිට යන්න එපා. මොකද වැඩි රේට් එකක් ගන්න ගිහිල්ලා තියෙන මුදලත් නැති කරගන්න සිද්ධ වෙයි. ඉතින් ඒකයි මේ කාරණාව නැවතත් මතක් කරේ. ගිහින් එන්න සීල දෙනාටම ජය වේවා.